account එක හදනකොට ඒ skill එක තෝරගන්නකොට demand එකක් තියෙන skill එකක් තෝරගන්න ඕනේ. අපි හිතමු අලුතෙන්ම පටන් ගන්න කෙනෙක් Upwork එකේ account එකක් හදනවා කියලා. Upwork එකේ account එක හදනකොට ඔයාගේ නම, qualification දාලා, email එකක් දාලා, password ඒ ඔක්කොම දාලා account එක හැදුවට ඔයාට හදපු ගමන් apply කරන්න බෑ job වලට. ඒක රිවිව් කරනවා Upwork එකෙන්. රිවිව් කරලා ඒක approve කරනවා. දැනට පැය 24ක් ඇතුළත තමයි ඒගොල්ලෝ ඔය process එක කරන්නේ. එතකොට සමහර accounts approve වෙන්නේ නැහැ. ඒ කියලා කියන්නේ ඔයාට freelancer කෙනෙක් විදිහට Upwork එකේ වැඩ කරන්න බෑ. ඒකට ලොකුම හේතුව තමයි ඔයා තෝරගෙන තියෙන skill එකයි ඔයා තෝරගෙන තියෙන niche එකයි. උදාහරණයක් විදිහට අපි හිතමුකෝ යම් කිසි පුද්ගලයෙක් account එකක් හදනවා data entry කියලා title එක දාලා specialist කෙනෙක් විදිහට. එතකොට Upwork එක review කරලා profile එක බලනකොට data entry specialist ලා දැන් Upwork එකේ සෑහෙන්න ඉන්නවා. demand එකට වඩා supply එක වැඩි. ඒ වගේ වෙලාවට Upwork එක ඔයාගේ account එක approve කරන්නේ නැහැ. මොකද දැනටමත් ඕන තරම් data entry specialist ලා ඉන්නවා. ඒ නිසා Upwork එකට ආයෙ අලුතෙන් data entry specialist ලා වැඩක් නැහැ. තේරුමක් නැහැ කියලා. මොකද supply එක වැඩි වෙන්න මොකද වෙන්නේ? freelancers ලා rate එක අඩු කර ජොබ්ස් ගන්න බලනවා. ඒකෙන් මොකද වෙන්නේ? අර quality service එකක් දෙන එක්කෙනෙකුට උනත් හානි වෙන්න පුළුවන්. එයාගේ business එකට. මොකද අඩු rate වලට ගොඩක් කට්ටිය ඉන්නකොට service එකත් quality නැහැ, rate එකත් අඩුයි. එතකොට Upwork එකට හම්බෙන commission එකත් අඩු වෙනවා ඒකෙන්. ඒ නිසා එතනත් consider කරන්න ඕනේ account එක හදනකොට ඒ skill එක තෝරගන්නකොට demand එකක් තියෙන skill එකක් තෝරගන්න ඕනේ. approve නැත්තම් approve කරගන්න විදි ටිකකුත් තියෙනවා. ඒ කියන්නේ කරන්න පුළුවන්. ඒ විදිහට කරලා approve කරගන්නත් පුළුවන්. අපි උදාහරණයකට කිව්වොත් data entry specialist කෙනෙක් කියලා අපි skills දාන්නේ නැතුව අපිට පුළුවන් දැනට Upwork එකේ demand එක වැඩි skills niche එකක් හොයලා ඒ niche එකේ වැඩ කරනවා කියලා අපි profile එක හදලා submit කරනවා. එතකොට ඒ වගේ niche එක demand එක වැඩි හින්දා ඒවා approve වෙනවා. approve වුණාට පස්සේ පුළුවන් ඔයාට ආයි skills වෙනස් කරලා ඔයාට ඔයාගේ skills වලට ගැලපෙන විදියට ඔයාගේ account එක හදාගන්න. කොහොමද අපි demand එකක් තියෙන jobs හොයාගන්නේ? ඒකට tricks තියෙනවා. ඒක මම ඉස්සරහට කියන්නම් කොහොමද කරන්න කියලා.